අද දවසේ මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ උපචිත සංකල්පය පිළිබඳව. ඔයා දන්නවා අපි පුතේ මූල්‍ය ප්‍රකාශන හදනකොට මූල්‍ය ප්‍රකාශන හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මුදල් පදනම. අනිත් එක තමයි උපචිත පදනම කියන එක. right. ඒක උපචිත පදනම කියලා කියන්නේ ව්‍යාපාරයක අපි මූල්‍ය ප්‍රකාශන හදනකොට ආදායම සහ වියදම හඳුනා ගන්න ඕන ආකාරය පිළිබඳව අපිට දෙන මාර්ගෝපදේශයක්. හරිද? right. ඒතර අපි ආදායම ලෙස අපි හඳුනාගන්නේ සල්ලි වලින් ලැබෙන ආදායම විතරක් නෙවෙයි. ඉතින් ලස්සන වචනයක් කියනවා. ලැබුණා හෝ නොලැබුණා හෝ කාලච්ඡේදයට අදාළ ආදායම තමයි අපි ව්‍යාපාරයේ ආදායම ලෙස ගන්නෙ. මම උදාහරණයක් ඔයාලට කියලා දෙන්නම්. වියදමත් එහෙමයි පුතේ. අපි වියදමක් ව්‍යාපාරයේ වියදමක් ලෙස ගන්නෙ මුදලින් ගෙවන වියදම් විතරක් නෙවෙයි. ගෙව්වා හෝ නොගෙව්වා හෝ කාලච්ඡේදයට අදාළ වියදම තමයි ගන්න. හරිද? මම ඒක සරලව ඔයාලට කියලා දෙන්න. අපි නිකන් ආදායම් ප්‍රකාශනයක් නිකන් මේ පොඩියට මම ඔයාලට පෙන්නන්නේ. අපි ආදායම් ප්‍රකාශනයක පුතා වියදම් තියෙනවා. මේ වියදම් දානකොට අපි හිතමු විදුලිය වියදම කියලා. විදුලිය වියදම. විදුලිය වියදම. අවුරුද්දට අදාළව විදුලි බිල්පත් ලෙස අපි ගෙවලා තියෙනවා. මම කිව්වා මුදලින් ගෙවලා තියෙනවා රුපියල් 15000. රුපියල් 15000ක් ගෙවලා තියෙනවා. දෙසැම්බර් මාසේ බිල අපි තාම ගෙවලා නැහැ. තාම බිල් එක ඇවිල්ලා තිනවා තාම ගෙවලා නැහැ. රුපියල් 3000ක් ගෙවන්න තියෙනවා. මම ඔයාගෙන් අහන ප්‍රශ්නය තමයි ඔයා විදුලි වියදම ලෙස ආදායම් ප්‍රකාශනයේ හඳුනා ගනු ලබන්නේ කීයද? ඔයාගේ උත්තරේ තමයි කීයද පුතේ? 18000යි. මම හේතුවක් කිව්වා. මම සංකල්පයක් මේ සංකල්පෙදි පැහැදිලි කරන්නේ ගෙව්වා හෝ නොගෙව්වා හෝ කාලච්ඡේදයට අදාළ වියදම තමයි අපි දාන්නේ. ගෙව්වත් එකයි නැතත් එකයි පුතා අපි දාන්නේ කාලච්ඡේදයට අදාළ වියදම. මොකද සංකල්පය උපචිත සංකල්පය. දැන් ඔයා අහයි මගෙන් දැන් විදුලි බිල මේකේ 18000යිනේ 20000ක් ගෙවුවොත් වැඩිපුර ගෙවුවා කියලාත් දාන්න බෑ. ගෙව්වා හෝ නොගෙව්වා හෝ ගෙව්වත් එකයි නැතත් එකයි වැඩිපුර ගෙව්වා කියලාත් ඒ වැඩිපුර ගෙවපු ගාන දාන්නත් බෑ. අපි අදාළ ගාන විතරයි දාන්නේ. හරිද? right. දැන් මම ඔයාලට තව කතාවක් කියලා දෙන්නම් ආදායම මේක සම්බන්ධ වෙන විදිය. විකුණුම්. විකුණුම් කියන්නේ ව්‍යාපාරයක ප්‍රධානම ආදායමනේ පුතේ. ඒතර අපි ඔන්න ව්‍යාපාරයක භාණ්ඩ විකුණලා සල්ලි ලැබිලා තිනවා අපිට 50000. ලැබිලා තියෙනවා. ඔයා දන්නෝ විකුණුම් කොටස් දෙකයිනේ අත්පිට සහ ණයට කියන එක. ණයට විකුණුම් කියන්නේ මොකද්ද? ලැබිය යුතුයි. ලැබිලා නැහැ. ණයට විකුණුම් තියෙනවා 25000. මම ඔයාගෙන් අහන ප්‍රශ්නේ තමයි අපි විකුණුම් ලෙස ආදායම් ප්‍රකාශනයට දාන්නේ කීයද? 50000ද 25000ද 75000ද? මම කිව්වා උපචිත සංකල්පේ. ලැබුණා හෝ නොලැබුණා හෝ කාලච්ඡේදයට අදාළ ආදායම තමයි අපි සලකන්න ඕන වසරේ ආදායම විදියට. ලැබිලා තියෙන්නේ 50යි. තව ලැබෙන්න තියෙනවා 25. ඉතින් අති සරලයි. ඒතර ඔයා දැනගන්න ඕන ප්‍රශ්න ටික තමයි මෙන්න මේවා දැනගන්න ඕන. නේ? ඒතකොට මෙතෙන්දි මේ භාණ්ඩ විකුණුවාට පස්සේ හරිද? පේපරේ අහන තැන පොයින්ට් එක ඉගෙන ගන්න. ණයට විකුණුම් නිසා ඇති වෙනවා ණය ගැතියෝ. අපෙන් අහනවා ණය ගැතියන් මූල ප්‍රකාශ තුල හඳුනාගනු ලබන්නේ කුමන සංකල්පය අනුවද? ඒතකොට ණය ගැතියෝ ඇති උනේ ණයට විකුණුපු නිසා. එහෙනම් සංකල්පය තමයි මොකද්ද? උපචිත සංකල්පය. පැහැදිලිද? ඒතකොට ලැබුණා හෝ නොලැබුණා හෝ කාලච්ඡේදයට අදාළ ආදායම ගන්නෝ. ගෙව්වා හෝ නොගෙව්වා හෝ කාලච්ඡේදයට අදාළ වියදම ගන්නෝ. උදාහරණ විදිහට ණය ගැතියන් හඳුනා ගන්න එක, ණය හිමියන් හඳුනා ගන්න එක, ඊට පස්සේ උපචිත වියදම් ඉදිරියට ගෙවීම හඳුනා ගැනීම අපිට දක්වන්න පුළුවන්.